වැඩ්ඩෝ ටික හොයම බලන්න මෙතන හැංගිලා ඉන්න ඌරු පැටියව. මේ ඉන්නේ හොර ගෙඩිය. දැන් හොයමු බලන්න මෙතන ඉන්න ළමයි අතරින් පිරිමි ළමයව. මෙන්න පිරිමි ළමයා. ඉතින් අද ඔයා මේ එකතු වෙන්නේ දැනුම පොඩි ස්මාර්ට් ටෙස්ට් 16 වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් දැනුම පොඩිට ආදරේ සෙට් එක දාමු බලන්න ලයික් එකක්. සියදෝරිස් මුදලාලි කියන්නේ ලංකාවේ හිටපු සුපිරි ධනවතෙක් වගේම ලොකු මුලකාරයෙක්. මෙයා මිය යන ටික දවසකට කලින් තීරණය කරනවා තමන් සතු ධනය තමන්ගේ ළමයි 3 දෙනාට බෙදලා දෙන්න. ඉතින් ඔහු ළමයින්ට මෙහෙම කියනවා. කොල්ලනේ මම මැරුණම උඹලා ගිහින් මගේ කාමරේ ඇඳ යට පොඩි රහස් කුටියක් තියෙනවා. එතන මම මෙච්චර කාලයක් හම්බ කරපු හැමදේම තියෙනවා. උඹලා ඒ ටික බෙදා ගනි. එහෙම කියලා සියදෝරිස් මුදලාලි සදහටම ස්පියා ගත්තා. ඉතින් ළමයි 3 දෙනා මුදලාලි කියපු විදිහටම ගිහින් ඒ කුටිය ඇතුලේ බලනකොට එයාලට හම්බ වුණේ එක පරණ කොළ කෑල්ලක්. ඒ කොළ කෑල්ල ලියලා තිබුණේ මෙන්න මෙහෙම දෙයක්. සිරගත කළ මුලින් 1යි අගින් 4යි. කඹුරු පිටියේ මුලින් 1යි අගින් 4යි. සිටන් කලට මුලින් 1යි අගින් 3යි. නිරගහ වැට කඳ මුලින් 1යි අගින් 4යි. නාරී ළඟවල මුලින් 2යි අගින් 2යි. ඉතින් මේ රහස් ලියවිල්ල ළමයි 3 දෙනාවම අන්තුම් කුන්දුම් කළා. හැබැයි මේ ලියවිල්ල ලියලා තියෙන දේ හරියටම අඳුරගත්තොත් කෝටි ගානක දේපල තියෙන තැන හරියටම හොයාගන්න පුළුවන්. මගේ ස්මාර්ට් කොල්ල කෙල්ල ටික හොයමු බලන්න මේක සැඟවුණු රහස. මේකේ මුලින්ම තියෙන්නේ සිරගත කළ මුලින් 1යි අගින් 4යි කියලා. ඒ කියන්නේ සිරගත කළ කියන වචනේ මුල අකුරයි අගින් අකුරු 4කුයි අයින් කරන්න ඕනේ. එතකොට එනවා ර අකුර. අන්න ඒ විදිහට කඹුරු පිටියේ කියන එකෙන් මුල අකුරයි අග අකුරු 4යි අයින් කරාම බු අකුර එනවා. සිටන් කලට කියන එකෙහි මුල අකුරයි අග අකුරු 3යි අයින් කරාම තන් කියලා එනවා. නිරගහ වැට කඳ කියන එකෙන් මුල් අකුරු 2යි අග අකුරු 4යි අයින් කරාම ගහ කියලා එනවා. අන්තිමට නාරි ගලව කියන එකෙන් මුල අකුරු 2යි අග අකුරු 2යි අයින් කරාම ළඟ කියලා එනවා. එතකොට මේකේ සැඟවුණු වචනේ තමයි රඹුටන් ගහ ළඟ කියන එක. කියමු බලන්න අකුරු 7ක් හෝ ඊට වැඩියෙන් තියෙන ලංකාවේ නගර 5ක්. වැඩ ටික දාන්න ඔක්කොම පහලින් කමෙන්ට් කරමු. පුදුකුටීරිප්පු, ජයවර්ධනපුර, අක්කරේපත්තුව, අවිස්සාවෙල්ල, මහියංගනය, අම්බලන්ගොඩ, අම්බලන්තොට, හුන්නස්ගිරිය, බත්තරමුල්ල, කොම්පඤ්ඤ වීතිය. මේ වගේ ඕනි තරම් තියෙනවා. ඉතින් දැනුම් පොඩිට මිස්සුනේව තියෙනවා නම් මගේ යාළුවෝ ටික ඒවා පහලින් කමෙන්ට් කරමු. ඔන්න දවසක් ළමයි ටිකක් තමන්ගේ අම්මගෙන් රෑ තියෙන පාටියට යන්න අවසර ඉල්ලනවා. පිස්සුද පුතේ? පොඩි කාලේ ඉඳන් ගොමට පුරුදු වෙන්න එපා. යන්න ගිහින් කට්ටියම නිදා ගන්න. අම්මා එහෙම කියලා ළමයිම නිින්දට යවනවා. ඒත් එක පාරටම අම්මට සද්දයක් ඇහෙනවා. අම්මා ගිහින් බලද්දී ළමයි ඔක්කොම මෙන්න මේ විදිහට නිදාගෙන හිටියා. ඒත් එදා රෑ එක ළමෙක් අම්මට හොරෙන් පාටියට ගියා. අම්මට ඒ සද්දය ඇහුනේ ඒ ළමයා ආයෙත් ගෙදරට එන සද්දේ. ඉතින් හොයමු බලන්න මෙතනින් හොරෙන් පාටියට ගිය ළමයා කවුද කියලා. මෙන්න මේ සපත්තු දෙකක් දාගෙන ඉන්න ළමයා තමයි පාටියට ගියේ. එයා අම්මා එන සද්දය ඇහිලා සපත්තු දෙක පිටින්ම ඇඳට පැනලා නිදාගත්තා. ඉතින් මේකට හරියටම උත්තරේ දුන්න සෙට් එක දාමු බලන්න කමෙන්ට් එකක්.
ලෝකෙ වටිනාම දියමන්තිය වන නාග දියමන්තිය කොළඹ කෞතුකාගාරයක තැන්පත් කරලා තිබුණා. ඉතින් දවසක් මේක හොරකම් කරන්න හොර ටිකක් කෞතුකාගාරයට ඇතුල් වුණා. ඒත් එතනදී උනේ එයාලා හිතුවේවත් නැති දෙයක්. අංක 3ක රහස් සංඛ්‍යාවක් අවශ්‍ය වුණා දියමන්තිය ළඟට ළඟා වෙන්න. ඔයාට ඒ රහස් සංඛ්‍යා හරියටම ගහන්න බැරි වුණොත් එතන තියෙන ලේසර් කිරණේ ඔයාව අලු කරලා දානවා. ඉතින් මේ හොරු ටික හරියට රහස් සංඛ්‍යාවේ ගහපු නැති නිසා ලේසර් කිරණේ පිච්චිලා විනාශ වෙලා ගියා. ඉතින් එක්තරා මොලකාර හොරෙක් දවසක් කෞතුකාගාරයට ආවා. ඉතින් මෙයා මේ රහස් සංඛ්‍යාව ගහන්න තිබුණ තැන තිබ්බ පොඩි සටහනක් දැක්කා. ඒ සටහනේ රහස් සංඛ්‍යාව ගහන්න පොඩි උපදෙස් ටිකක් දීලා තිබුණා. 682 එක ඉලක්කමක් තියෙනවා. ඒක තියෙන්නේ හරි තැන. 684 එක ඉලක්කමක් තියෙනවා. හැබැයි හරි තැන නෙවෙයි. 206 අංක දෙකක් හරි. හැබැයි දෙකම තියෙන්නේ වැරදි තැන්වල. 338 ඔක්කොම අංක වැරදි. 380 එක අංකයක් හරි. හැබැයි තියෙන්නේ හරි තැන නෙවෙයි. දැන් මගේ යාළුවෝ ටික මේ ටික දිහා බලලා තප්පර 30කින් හොයමු බලන්න උත්තරේ. මේක විසඳන්න නම් මෙන්න මේ අංකවල තියෙන ඉලක්කම් ටික මුලින් ලියා ගන්න වෙනවා. එතකොට එන්නේ 0 2 3 4 6 8 කියන ඉලක්කම්. මෙතන කියවෙන්නේ 638 කියන එකේ එක ඉලක්කමක්වත් නැහැ කියලා. එතකොට 638 කියන ඉලක්කම් අයින් කරන්න පුළුවන්. එතකොට ඉතුරු 0 2 4 කියන ඉලක්කම්. පළවෙනි උපදෙසින් කියවෙන්නේ 682 කියන එකේ එක ඉලක්කමක් තියෙනවා. ඒක තියෙන්නේ හරි තැන කියලා. එතකොට ඒ තමයි අංක 2. ඒක තියෙන්නේ 3 වෙනි තැනට. ඊළඟ එකෙන් කියනවා 684 කියන එකේ ඉලක්කමක් තියෙනවා. හැබැයි ඒක හරි තැන නෙවෙයි තියෙන්නේ කියලා. එතකොට මේකේ ඉලක්කම තමයි 4. අපි ඊළඟ උපදෙසත් බලමු. 206 කියන එකේ අංක දෙකක් හරි. හැබැයි දෙකම තියෙන්නේ වැරදි තැන්වල. මෙතන අංක දෙක තමයි 2යි 0යි. අපි කලින් හොයාගත්තනේ 2 එන්නේ 3 වෙනි තැනට කියලා. එතකොට 0 එන්න ඕනේ පළවෙනි තැනට. 4 එන්නේ දෙවෙනි තැනට. එතකොට රහස් සංඛ්‍යාව තමයි 0යි 4යි 2. කියමු බලන්න මේ දෙන්න අතරින් හොර බාබර් කවුද කියලා. ඉතින් උත්තරේ හොයාගත්තා නම් ඒක කමෙන්ට් එකක් විදිහට දාමු. ඒ වගේම දැනුම් පොඩිට කරන උදව්වක් විදිහට මගේ යාළුවෝ ටික මේ වීඩියෝ එක ගැන පොඩි කමෙන්ට් එකක් පහලින් එකතු කරමුකෝ. මොකද ඔයාලා ආතරින් එකතු කරන කමෙන්ට් දැනුම පොඩිට ගොඩක් වටිනවා. ඒ වගේම මේ ස්මාර්ට් ටෙස්ට් එක ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙනකල් ඔයාලට සුපර් දවසක්.